සුබ දවසක් සිදුනටම මේ වෙද්දී ලෝකයේ ජෝපොලිටික්ස් ඇත්තම් භූදේශපාලනය විශාල වෙනස්කම් පතින සිදුවීම් පතින කල්සිමක් වනවා. ඩොනල් ට්‍රම්ප්ගේ ඇමරිකානුව ගමන සමඟ විශාල එස ගෝලිය ආර්ථිකයට සහ ගොලි යුදකටම සදා විශේෂ බලවැමක් සිදුවල පවතිනවා. මේ විද්දී අපට ලැබෙන තොරතුරුත් එක්ක අපිට වාර්තනා මේ වෙද්දී හින්දුස්ථාන් ටයිම්ස් එක වාර්තා කරනවා. ඇමරිකානු ජනාධපති බලපෑමක් කෙල්ල වෙන නේටුවෙන් ඉවත්වීම සඳ එලෝන් මාක්ස් විශේෂ තල්ලුවක් ලබා දෙන බවර්තමයි ප්‍රකාශ වෙන්නේ. කෙසේ වෙතත් මේ සඳහා කොංග්‍රස් මණ්ඩලේ අනුමැතියක් අවශ්‍යද නැද්ද කියලා මෙවනට සලකා බලන පවතින බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඍජු පිළිතුරක් ලබා නොදින බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මීට පෙර ඡන්දය අතරතුර ප්‍රකාශ කරේ නේටුව ඉවත් වන බවයි. තවද ගත්තම් පස්සේ ඊ පෙරදිනය ඔබ දකිින් ඇති යුක්‍රණය අල්ලාගත්තා නගර කිහිපයක් සම්බන්ධව කස් මෙහිම දන්න ඇති. ඒ සඳහා සුක්ෂා නගරය ඉලක්කර ගනිමින් ගෑස් නල මාර්ග කර රුසියන් හොදා ඉදිරියට ගිය බටසිය දෙනට අසන් ප්‍රමාණයක් ඔවුන් උන්ට මේ වනට යුක්‍රණය පර්ශුට් හමුදා බටින් විසින් ප්‍රහර්ධන බවර්තම යුක්‍රණ මධ්‍ය වර්ත කරන්නේ. කෙසේතත් මේ වෙද්දී යුක්‍රණයේ කස් මෙම අතිශය අඩ පනව ඇති බත් තම තේරුම්ගෙන යන්නේ පැෑ 24 තුළ වර්කිලමිට 60ක් අහිම ඇති බව තමයි වාර්තා වෙන්නේ. යනු මේ වෙද්දී යුක්‍රේන පාලනය පවතින වර්කිලමිට 400කට ආසන්න ප්‍රමාණයක්. කෙසත් ඉදිරි සති දෙක තුන අතුරත මේ සම්පූර්ණයෙන් බිඳ වැටෙන බවට තමයි වාර්තා වෙන්නේ. කෙසේතත් මේ සම්බන්ධ යුක්‍රේන ජනාධිපති නැවතත් යුක්‍රේනය වෙත යුක්‍රේන හමුදා මේ වෙත ගමන් නොකරන බව තමයි වාර්තා වෙන්නේ. කෙසේතත් ඉදිරි සතිය හෝ දෙක තුල බොහෝ විට පවසන්නේ යුක්‍රේන මෙම කර්ස් මෙම අවසන් කරමින් නැවතත් එම හමුදා යුක්‍රේනය වෙත ගමන් කරනු ඇති බවයි.